ඔයගොල්ලෝ ඔය දකින බිග් ෂොට් කියලා කියා ගන්න කට්ටිය කිසිම වෙහෙසක් නැතුව මිනිස්සු ආකර්ෂණය කරගන්නේ මම මේ කියලා දෙන්න යන දේ නිසායි. මේවා සමාජයේ කතා කරන දේවල් නෙමෙයි. හියුමන් මැග්නට් එකක්. මිනිස් කාන්දමක් වෙන හැටි දැනගන්න ඕනේ නම් මගේ එක්ක ඉන්න මම ඔක්කොම කියලා දෙන්නම්. පේනව නේද මෙන්න මේ පොත? මේ පොතේ හැම පිටුවක්ම මම කියෙව්වා. පිටු 586ම මේක මට වැඩ කළා. ඔයගොල්ලොන්ටත් එහෙමයි. දැන් කවුරුරි අහන්න පුළුවන් ඇයි තරින්දු ඔයා මේවා අපිට කියලා දෙන්න හදන්නේ කියලා. මට ඕනේ එක දෙයයි. මං අවංකයි. මගේ මේ තියෙන දැනුම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඒක මට හංගන්න දෙයක් නැහැ. මේවා ඔයගොල්ලන්ට ඉස්කෝලවල කියලා දෙන්නෙත් නැහැ. වැඩ කරන තැන්වල කියලා දෙන්නෙත් නැහැ. කැම්පස් වල කොහොමත් කියලා දෙන්නෙත් නැහැ. සමහරු මේවා උපතින් කියනවා. ඒ වගේ මිනිස්සු මම දැකලා තියෙන ඕන තරම්. සමහරු මේවා ඉගෙන ගන්නවා. සමහරු මේවා අත්දැකීම් කියනවා. තවත් සමහරු කියනවා මේවා නැහැ මේවා බොරු කියලා. නමුත් මේවා ඇත්ත. ඒ ඔක්කොම මම කියලා දෙන්න. ඒත් එක්කම මම මේ කියන්න යන ටික ඉගෙන ගත්තේ මෙන්න මේ පොතෙන් වගේම මම දන්න එක්තරා ව්‍යාපාරිකයෙක් ඉන්න අතිසාර්ථක ව්‍යාපාරිකයෙක්. බිලියන ස්ටේටස් එකේ ඉන්න මම ළඟින් ඇසුරු කරන කෙනෙක්. එයාගේ නම කියනකොට කැමති නෑ. එයාව ඔබ්සර්ව් කරාම මට මේ පිළිබඳ සාක්ෂාත් වුණා. තවත් කාරණාවක් තමා මේ ටෙක්නික්ස් මම මේ කියලා යන්න දෙන ටෙක්නික්ස් පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඔයගොල්ලොන්ගේ සුබසිද්ධිය උදෙසා. ඔයගොල්ලොන්ගේ වෙල්ෆෙයාර් එකට ඔයගොල්ලොන් පාවිච්චි කරන්න කාවත් ඇබියුස් කරන්නවත් එහෙම නෙමෙයි. සමාජය පිළිබඳ යම් කිසි දැනුමක් ඔයගොල්ලොන්ට එකතු වේ. මම මේ කියන්න යන ටිකේ. අද මම කියලා දෙන්නම් කොහොමද රොබර්ට් ග්‍රීන්ගේ දුර්ලභත්වයේ ආකර්ෂණයේ නීතිය. ඒ කියන්නේ the law of covetousness. මම හිතන්නේ උච්චාරණය නිවැරදි. ඔන්න ඔය දුර්ලභත්වයේ ආකර්ෂණ නීතිය පාවිච්චි කරලා මැග්නට් එකක් වගේ කාන්දමක් වගේ මිනිසුන්ව ආකර්ෂණය කරගන්න විදිය. You will become an object of desire. පැහැදිලිද? ඒ වගේම මිනිසුන්ගේ ඔළුව ඇතුළට රිංගන විදිහත් අර කියන්නේ සමාජයේ කතාව වතුර හැටින් ගින්දර ගෙනියන විදිහත් මම ඔයාලට කියලා දෙන්නම්. මේක සයිකොලොජි වීඩියෝ එකක්. ඉවරනක මාත් එක්ක ඉන්න. දැන් රොබර්ට් ග්‍රීන් මෙන්න මේ පොතෙන් කියලා දෙන්නේ මිනිස් මනසේ තියෙන එක පුදුම සහගත ස්වභාවයක් ගැන. ඒ තමයි අපිට හැමතිස්සෙම ඕන කරන්නේ අපිට ලෙහෙසියෙන් ලැබෙන්නේ නැති ටිකක් ඈතින් තියෙන හැමෝටම අයිති කරගන්න බැරි රහස්‍ය දේවල් විතරයි. පොඩි මිස්ටර් එකක් තියෙන්න ඕනේ. මේ ලෝකේ මිනිස්සු කිසිම වෙලාවක Tamanට ඕනම වෙලාවක පහසුවෙන් ලැබෙන දේවල් අගය කරන්නේ නැහැනේ. ඕනට අවైలබල් වුණා මේක කිසිම අගය කිරීමක් නැහැ. ඔයගොල්ලෝගේ පුද්ගලික අත්දැකීම් ඇති මම මේ කියන ටික ගැන. ඔයාලා හැමෝටම හැම වෙලාවක ඕනට ලං වෙන්න ගියොත් අවైలබල් වෙන්න ගියොත් ඔයාලාගේ වටිනාකම සහ ගෞරවය රිස්පෙක්ට් එක නොදැනීම නැති වෙලා යනවා. මං හිතනවා ඔයගොල්ලෝ ඒක අවබෝධ වෙයි කියලා. ඕනට ඕනේ නැහැ. ඒකට හේතුව කියන්නේ රොබර්ට් ග්‍රීන්ගේ මෙන්න මේ පරිච්ඡේදය ඔය මම කිව්වේ මෙන්න මේ පරිච්ඡේදයේ මුක්මක් කියවට මෙන්න මේ පරිච්ඡේදයේ ලෝක ප්‍රකට මයිකල් ජැක්සන් කියන විශේෂ දෙයක් තියෙනවා. මම කියලා දෙන්න. දැන් රොබර්ට් ග්‍රීන් කියන හැටියට මයිකල් ජැක්සන් ලෝකේ හෙළපු දක්ෂයෙක් වුණත් ඒ කියන්නේ මං හිතන්නේ ලෝකේ බිහිවුණු සුප්‍රසිද්ධම පර්ෆෝමර් කිව්වනම් හරි මයිකල් එයාගේ ජනප්‍රියත්වය තවත් වැඩි කරගත්තේ ඔය ස්ට්‍රැටජික් ඇබ්සන්ස් එහෙම නැත්නම් උපායශීලීව සමාජයේ නොපෙනී සිටියෝ මගින්. දැන් එයා අලුත් ඇල්බම් එකක් හරි සින්දුවක් හරි කරන්න කලින් දීර්ඝ කාලයක් මාධ්‍ය වලින් සහ ඔය පොදු සමාජයේ කාලේ සෝෂල් මීඩියා තිබ්බේ නැහැ. සෝෂල් මීඩියා තිබුණා මයිකල් ජැක්සන් කියන්නේ දේවත්වයෙන් සලකන කෙනෙක්. කොහොම හරි මයිකල් ජැක්සන් ඈත් වෙලා හිටියා ඔය වැඩි පබ්ලික් එකට පේන්න ආවේ නැහැ. දැන් මේ නොපිනි සිටීම නිසා මිනිස්සුන්ගේ හිතේ මයිකල් ජැක්සන් ගැන තිබ්බ අර කියුරියොසිටි එක කුතුහලය ආශාව අහස උසට නැංක. ප්‍රතිඵලය වුණේ මයිකල් ජැක්සන් අවුරුදු ගානකට පස්සේ එකපාරටම එළියට එනකොට. දැන් 2008 9 විතර ඒක මුළු ලෝකෙට මහා ලොකු ඉවෙන්ට් එකක් වුණා. ලොකු සංදර්ශනයක් වුණා. ඒ වගේම ග්‍රීන් මේ පරිච්ඡේදයෙන් ප්‍රධාන උදාහරණයක් විදිහට පෙන්වන්නේ විලාසිතා ලෝකය අප්සයිඩ් ඩවුන් කරපු උඩු යටිකුරු කරපු කොකෝ ෂැනල් ගැන. කොකෝ ෂැනල් කියන්නේ කවුද කියලා දන්නවා? ලක්ෂරි බ්‍රෑන්ඩ් එක ෂැනල් කියලා තියෙනවා. අන්නේ ෂැනල් එක හොයාගත්ත කෙනා. එයාගේ නම්බර් 5 පර්ෆියුම් එක ලෝකයේ මිල අධිකම සහ වැඩිම සන්නාමයක් කළේ මෙන්න මේ නීතිය. එහෙම නැත්නම් මෙන්න මේ දුර්ලභත්වයේ නීතිය පාවිච්චි කරපු නිසායි. කොකෝ ෂැනල් ගැන ඔයගොල්ලොන්ට බැරි දුර විස්තර හොයාගන්න පුළුවන්. රොබර්ට් ග්‍රීන්ගේ අනිත් පොත්වලත් තියෙනවා. රොබර්ට් ග්‍රීන් හැමතිස්සෙම මේ කොකෝ ෂැනල් ගැන එයාගේ පොත්වල ලියලා තියෙනවා. 0 to hero ගිය කාන්තාව
සෑහනක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන් කොකෝ channel ගේ ලෝකෙ උඩු යටි කර කරපු fashion designer කෙනෙක්, business woman කෙනෙක්, ඔයගොල්ලන්ට ආදර්ශ ගන්න පුළුවන් idol කෙනෙක්, හොඳ හා නරක දෙක තියෙනවා. ඒක ඉතින් ඔයගොල්ලන්ට අදාළයි බේර ගන්න එක. දැන් channel ගත්තා නම් එයා ඔය perfume සෝනරඩා වෙනත් වලට දැම්මේ නැහැ. උදාහරණයකට කියන්නේ මිනිස්සුන්ට ඒක ගන්න පොර කන්න ඉඩ හැරියා. අර පොඩි scarcity එකක් ඈ හැදුවා. මිනිස්සුන්ගේ හිතීම කියන්නේ පරිකල්පනයයි, ඒගොල්ලෝගේ ආශාවයි, desire එකයි අවදි කළේ අර එයා හිතපු දේ ඒගොල්ලෝ මිනිස්සු හිතන දේ සීමා කරන්න. අන්න ඒකට. ඉතින් සයිකොලොජිකල් ටැක්ටික් එකක් ඒක. දැන් ලංකාවේ උදාහරණයක් විදිහට ගත්තා නම් ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ එක දේශපාලකයෙක් ඉන්නවා. මම නම කියන්නේ නැහැ. හැමෝම දන්නවා. හැබැයි වේදිකාවල පෑ ගණන් බැල්වට අරන් කියවන හැම තැනම පෙනී ඉන්න කෙනෙක් නෙමෙයි. පොර වගේ ඇක් කරන්න යන්නෙත් නැහැ. එයා හැමතිස්සෙම වැඩ කරන්නේ පොර වගේ ඇක් නොකරට පොරක් වගේ තමයි එයා වැඩ කරන්නේ. දැන් මාධ්‍යවේදියෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එයා දෙන්නේ ඉතාමත්ම කෙටි, සරල සහ ඩිරෙක්ට්, ඍජු පිළිතුරු. ඒ කියන්නේ short and sweet simple answers කිව්වනම් නිවැරදි. හැබැයි එයාගේ සීමිත පෙනී සිටීමයි ඒ නිශ්ශබ්දතාවය නිසාම මිනිස්සු අතර එයාට තියෙන අර වැලියු එක කියන්නේ වටිනාකම, ගෞරවය හැමදාම ඉහළ මට්ටමක තියෙනවා. සයිකොලොජිකලි එයා ඒක හොඳට කරනවා. ඒක කොන්ෂස් කොම්පිටන්ස් වෙන්න පුළුවන්, අන්කොන්ෂස් කොම්පිටන්ස් වෙනවා, දැනුවත් හෝ නොදැනුවත් දක්ෂ හෝ අදක්ෂතාවය වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ. ඒක වෙන වීඩියෝ එක අපි කතා කරමු. දැන් ඔයාලට තේරෙනවද? Can you understand now? ඇයි ඔයාලා හැමෝටම ඕනට වඩා available වෙන එක කොච්චර ඔයගොල්ලන්ට හානියක් ගෙන දෙනවද කියලා. ඔයා හැම වෙලාවකම හැම තැනම ඉන්න යනවා නම් ඔයාගේ ඇත්තටම කිව්වා නම් වටිනාකමක් නම් ඉතිරි වෙන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ romantic relationship එක කාන්තාවක් සමග සමතාව පවත්වනකොට උනත් ඇත්තටම බලපානවා. දැන් කොල්ලෙක් නම් ඔය ගර්ල් කෙනෙක් පස්සේ හැමතිස්සෙම මැසේජ් කර කෝල් කර මට තේරෙන්නේ නැහැ එහෙම කරන්න කියලා. එයා කතා කරන හැම වෙලාවකම රිප්ලයි කරන්න ලෑස්ති වෙලා ඉන්නවා නම් ඇත්තම කිව්වා නම් women psychology is different. ඒගොල්ලෝ වෙනස්. ඒගොල්ලන්ට ඔයාගෙන තියෙන උනන්දුව 0 බයිනවා. මේක මේ ආදරයට විතරක් නෙමේ සාමාන්‍ය ජීවිතේ ඕනෑම දෙයකට පොදුයි. ඔබ ඉංග්‍රීසියෙන් කිව්වා නම් anything in life in general you can apply these techniques. It's up to you whether you use it for good or not. හැමදේම ඔය නට්ෂෙල් එකකට දාලා කිව්වා නම් ඔයගොල්ලෝ මිස්ටීරියස් ඒ කියන්නේ අභිරහස් වෙන තරමට අන්න ඒ ලෙවල් එකට ඔයාගේ තියෙන වැලියු එක වටිනාකම් වැඩි වෙනවා. The more mysterious you are, more value you have. It's a proven fact, a psychological fact. So give it a try. අපි පොඩ්ඩක් වෙනත් මානයකට යමු. පොඩ සයිකොලොජි පැත්තට කට්ටිය කැමති මේ සයිකොලොජි ගැන කතා කරනකොට පොඩ ඩීප් යමු අපි. රොබර්ට් ග්‍රීන් පෙන්වලා දෙනවා. මේක මම කලින් වීඩියෝ වල කතා කරලා තියෙන අපේ මොළය, මිනිස් මොළය වැඩ කරන්නේ මේ රියැලිටි එකට වඩා යථාර්ථයට වඩා තමන්ගේම පරිකල්පන එහෙම නැත්නම් ඉමේජිනේෂන් එක මතයි කියලා. අපි දැන් ඉමේජින් කරනවා. අපේ මොළය හිතන විදිහට තමයි කියන්නේ අපි සම්පූර්ණයෙන්ම දැන් අයිති කරගත්ත ගමන් ඒ කියන්නේ ඒ දේ අපිට පැය 24ම ලබා ගන්න පුළුවන් වූ ගමන් අපේ මොළයෙන් ඒ ගැන තියෙන උනන්දුව ඇත්තටම අතහැරලා දානවා. දැන් ආශාව කියන දේ පවතින්නේ හිස් තැනක empty space එකකනේ. දැන් ඔය ආශාව තියෙන්නේ ඒක පොඩ්ඩක් අර emptiness එක තියෙනකන් විතරයි. ඔයා ඕනරට available වෙන්න යනකොට ඔයා ඒ හිස් තැන සම්පූර්ණයෙන් පුරවනවා. අර mystery එක නැති වෙනවා, demand එකක් නැති වෙනවා. සරල කරලම කියලා දුන්නා නම් ඔච්චරයි. එතකොට ඔයා අනිත් කෙනාට ඔයාගෙන හිතන්න, ඔයාව සිහිපත් කරන්න, ෆැන්ටසි කරන්න කිසිම ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. මම හිතනවා ෆැන්ටසි කියන වචනේ උගල හරි විදිහට භාවිතා කරයි කියලා. හැබැයි සැබෑ ආකර්ෂණය ඇති වෙන්නේ ඔයගොල්ලෝ නැති වෙලාවට. අනිත් අයගේ හිතේ ඇතිවනේ නොසන්සුන් කුතුහලය නිසායි. ඔයගොල්ලෝ ඇබ්සන්ට් වුණ ගමන්ම ඔයගොල්ලෝ ගැන හිතන දේ මෙන්න මෙතන වැඩ කරනවා. ඒක පෙන්වන්නේ නැහැ, ඒක වැඩ කරනවා. try කරන්න. හරි ඉතින් කොහොමද රොබර්ට් ග්‍රීන්ගේ මේ ක්‍රමය, මේ ටෙක්නික් එක ඔයාගේ ඔයගොල්ලොන්ගේ ජීවිතයට පාවිච්චි කරන්න කියලාද? පළමු පියවර තමයි ඔයා ඔය පෙනී සිටීමයි නොපෙනී සිටීමයි අතර බැලන්ස් එක, නිවැරදි සම්බන්ධතාවය. ඔක අපි ඉංග්‍රීසියෙන් කියවන alternating presence and absence පවත්වා ගැනීම. මැද දැනග ඉන්න ඕනේ. ඔයා මුලින්ම කෙනෙක් එක සම්බන්ධතාවයක් පවත්වනකොට ඔයාගේ හොඳම, එහෙම නැත්නම් ඔයාලගේ හොඳම ගතිගුණ ඒත් එක්කම දක්ෂතා පෙන්වලා ඒගොල්ලොන්ගේ ඇත්තම අවධානය දිනා ගන්න ඕනේ. ඒක වැදගත්. ඒත් එක්කම ඒ අවධානය උපරිමයට ආපු වෙලාවක ඔයා උපායශීලීව පොඩ්ඩක් ඈත් වෙන්න ඕනේ. ඔකට hot and cold approach කියනවා. වැඩේ වැඩා. ඇත්ත කියන්නේ. හැම පාටි එකටම, හැම ගමනකටම හරි හැම ෆෝන් කෝල් එකකටම එක පයින් ඉන්න ලෑස්ති වෙන්න එපා.
දැන් මේක බැලන්ස් කරගන්න ඔය වැඩ කරන කට්ටිය ජොබ්ස් කරන කට්ටිය පොඩ්ඩක් මේක බැලන්ස් කරගන්න. ඔයගොල්ලෝගේ මේ හදිස්සි අතුරුදහන් වීම ඩිසපියරන්ස් එක අනිත් අයගේ හිතේ ලොකු කුතුහලයක් සහ ඔයාව නැවත දැකීමේ දැඩි ෆැන්ටසි එකක් ඒ වගේම ආශාවක් නිර්මාණය කරනවා. දෙවෙනි පියවර තමා ඔන්න ආයෙමයි බුක්මාර්ක් එක වැටුණා. ඒකට කමක් නැහැ. මිනිස්සුගේ හිතවල fear of loss නැතිවීමේ බියක් ඇති කිරීම. මිනිස්සු දැන් ස්වභාවයෙන්ම Tamanට අහිමි වෙයි කියලා හිතන දේවල් වලට වැඩි වටිනාකමක් දෙනවා. ඔයගොල්ලෝ හැමදේටම හා කියන්නේ නැතුව ඔයගොල්ලන්ට පහසු නැති ඕනම වෙලාවක respectfully ගෞරවාන්විතව බැහැ කියන්න පුරුදු වෙන්න ඕන. මම මුලින් මේක struggle කරා පස්සම ඉගෙන ගත්ත එක ඇත්තටම වැඩ. දැන් ඔයගොල්ලෝ හැමදාම එතන ඉන්න කෙනෙක් නෙවෙයි කියන හැඟීම දැනෙනකොට ඒ කියන්නේ වැඩි available කෙනෙක් නෙමෙයි කියන හැඟීම දැනෙනකොට සමාජයෙන් සොසයිටියෙන් ඔයාගේ කාලයට සහ වචන වලට වැඩි ගෞරවයක් දෙන්න පටන් ගන්නවා. යාළුවෝද හැමෝම එහෙම තමයි. කවුරු හරි මල්ලි කෙනෙක් නම් කියන මේක බලනවා නම් ඔන්න ඔහොමයි ඇත්තටම වැඩ කරන්නේ. දැන් කවුරු හරි හිතන්න පුළුවන් මම කලින් කිව්වා වගේ ඇයි මේ හැම රහස් දැම්ම ඒගොල්ලොට කියලා දෙන්නේ? එකමයි පුද්ගල ජීවිතය අත්දැකීම් තියෙනවා මට වැරදුණු තැන් තියෙනවා මට හරි ගිය තැන් තියෙනවා. දේවල් ඔබ්සර්ව් කරලා ඉගෙන ගත්ත දේවල් තියෙනවා සමාජ ආශ්‍රයයක් තියෙනවා උඩ සිට පල්ලයට හැමෝටම ඒගොල්ලෝගේ ඉගෙන ගත්ත දේවල් මම ඒගොල්ලන්ට කියලා දෙන්නේ. ඒත් එක්කම මෙන්න මේ පොතේ හැම පිටුවම වගේ මම කියවලා තියෙන නිසා මේ පොතෙන් ඉගෙන ගත්ත මගේ ජීවිතය වෙනස් කරපු හැම රහසක්ම සීක්‍රට් එකක්ම ඔයගොල්ලන්ට කෙලින්ම මම කියලා දෙනවා. ඔයගොල්ලෝගේ ජීවිතත් සාර්ථක කරගන්න. ඔයගොල්ලෝ ඔය දේශපාලඥයෝද බිස්නස්මන්ලද ඔය CEOs ලද ඔක්කොම කට්ටිය දැනුවත්ව නොදැනුවත්ව මේක කරනවා. ඒව ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. මම ඒගොල්ලොත් එක්ක යම්කිසි ආශ්‍රයයක් තියෙන හින්දා තමයි ඔයගොල්ලන්ට මේවා කියලා දෙන්නේ. ඔයගොල්ලන්ගේ නාගරික മന്ത്രി කෙනෙක් වෙන්න පුළුවන් කවුරු හරි. මම පක්ෂපාත ભેදකින් තොරව ඔයගොල්ලන්ට මේක කියන්නේ. මෙන්න මේවා පාවිච්චි කර. දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඔයගොල්ලොන්ට යම්කිසි ජීවිතයට වැලියු එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ දැනුම එකතු කරගත්තොත්. ඒව ඔයගොල්ලොන්ගෙම හොඳට ඔයගොල්ලොන් පාවිච්චි කරන්න ඕන කාටවත් හානියක් කරන්න නෙමෙයි. හැබැයි වෙන්න දැනගන්න. මම හරි කැමතියි මේ වීඩියෝ බලලා කවුරු හරි සාර්ථක වෙනවා. නම් දැන් ඉගෙන ගන්නවා. මගේ ත්‍රිල් එක කිව්වනම් මේක. ඔයගොල්ලොන් ඔයගොල්ලන්ට වටිනාකමක් දෙනකොට මුළු ලෝකයම ඔයගොල්ලන්ට ගරු කරන්න පටන් ගන්නවා. නෝ ඩවුට්. දැන් වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝගේ අදහස් මුළු සෑහෙන වටිනවා. හැම කමෙන්ට් එකම කියවලා රිප්ලයි කරන ෆුල් try දෙනවා. ඒ වගේම කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අනික මේක YouTube වීඩියෝ එකක්. මම මේක platforms දෙකේම අප්ලෝඩ් කරනවා Facebook සහ YouTube. මම YouTube channel එක තියෙනවා. තව මේ වගේ වීඩියෝස් මම ඉදිරියට ගේන්නම්. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. තරුදු speaks කියලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. සුබ දවසක්.